ලෝකයේ අකුසලයේ එන්නම වැඩි වෙනවා. එහෙම වුණාම වැදූ මෑණියන්ය, සුළු මෑණියන්ය, නැගණියන්ය, නෑනාය, නැන්දාය ආදීෙහි ભેදයක් නැතිව මිනිසුන් තුල රාගය උපදිනවා කියලායි ධර්මයේ තියෙන්නේ. දැන් බලන්න ඒක එහෙම වෙලා නැද්ද කියලා. හොඳට කරුණු ගවේෂණය කරන්න. මීට අවුරුදු 2500කට කලින් කියපු දේවල් දැන් සිද්ධ වෙමින් පවතිනවා. ධර්මයේ තුල පැහැදිලි කරනවා පුරුෂයන්ට පුරුෂයන් පිළිබඳවත්, ස්ත්‍රීන්ට ස්ත්‍රීන් පිළිබඳවත් බලවත් වූ ඡන්ද රාගය උපදින්නේ සමාජය විනාශ වීමේ ආරම්භයේදී බව. ඒ වගේම දෙමව්පියන්ට නොසැලකීම, මහානදම් නොරැකීම, බඹසර නොරැකීම, කුල දෙටුවන් නොපිදීම ආදියත් මේ සමාජයේ විනාශය ආරම්භ වීමේ ලක්ෂණයක්. ඇත්තටම අද වෙද්දී එකක් නෑර මේ හැම දෙයක්ම ඊටාම බරපතල විදියට සිද්ධ වෙනවා. එක පැත්තක පියා දියණිය දූෂණය කරනවා. අනෙක් අත පුතා මව ඝාතනය කරනවා. අනියම් සම්බන්ධතා නොමැති කෙනෙක් හොයන එක අද වෙද්දී කලුණික හොයනවටත් වඩා අමාරු වෙලා. මෙහෙම සමාජයකටයි මහා රාවණා දර්ශනය පැහැදිලි කරමින් ඉන්නේ. වැරදි සිද්ධ වෙන්න පුළුවන් ඕනම කෙනෙක් අතින්. පළමු වතාවට යමක් සිද්ධ වීම වරදක් නෙවෙයි. නමුත් ඒක පැහැදිලි කරලා දුන්නට පස්සේ ඒකම දෙවෙනි වතාවටත් සිද්ධ වෙනවා නම් ඒක බරපතල වැරද්දක්. පළමු වතාවේදී දේශනා කිරීමත් දෙවන වතාවේදී දඬුවම් කිරීමත් මහා රාවණා නියමයයි. අපි අද නිවැරදි වෙමු. හොඳම දවස අදයි. යුගයක් විනාශයට යද්දී ඒක අඳුනගන්න පුළුවන් ලක්ෂණ ගණනාවක්ම තියෙනවා. කොලයක් පෑනක් කරන් ලියලා තියාගන්න. යුගයක් විනාශයට යද්දී සියලු රස අන්තර්දාන වෙනවා. LV අන්තර්දාන වෙනවා. අමු සහල් සහ වරා සහල් අග්‍ර භෝජන බවට පත් වෙනවා. මෙතනදී අමු සහල් සහ වරා සහල් කියන්නේ කිසිම ගුණයක් නැති, අතිශයින්ම දුර්වල, කිසිම ප්‍රයෝජනයක් නැති සහල් විශේෂ. ඒ වගේම ප්‍රාණඝාතය ආදී දස අකුසල් වර්ධනය වෙනවා. කුසලයේ කියන වචනය පවා අතුරුදන් වෙනවා. ඒ වගේම ධර්මයේ තුල සඳහන් වෙනවා මේ කාලයේදී මව මැරු, පියා මැරු, මහාන බමුණන් මැරු අයව සමාජයේ විසින් පුදනු ලබනවා කියලා. ඒ වගේම සමාජ ආචාර ධර්ම අමුවේ බිඳ දමනවා. ඔවුනොවුන් කෙරෙහි කෝපයෙන් කල් ගෙවනවා. ආයුධ වලින් ඔවුනොවුන් කොටා ගනු ලබනවා. මේ සියලු දේ ආරම්භී අවසන් නෙවෙයිද? ඔබ හොඳින් කල්පනා කරන්න. අද ගීතයක රූප රාමුවක් බැලුවත් ඔවුන්ට අම්මා අප්පා හෝ සහෝදර සහෝදරියන් නැතිද කියලා අපිට මුලින්ම හිතෙන්නේ. මේ විප්‍රකාර සමාජය නිර්මාණය වෙන්නේ යුගයක විනාශයේ ආරම්භයටමයි. සියලු දෙනා අන්ධ වී ඇති යුගයක්. නිර්වත් වීම විලාසිතාවක් කරගන්න තරමටම අඥාන සමාජයක්.